Hi guys, welcome back to my YouTube channel. voice එක ගැන හිතන්න එපා. මම මේ දවස්වල චුට්ටක් අසනීපෙන් ඉන්නේ. මේක තියෙන්නේ evening vlog එකක් එක්ක morning vlog එකක්. මම රැට මේ දවස්වල ඩයට් එකක ඉන්න නිසා ගොඩක් වෙලාවට සුප් තමයි පාවිච්චි කරන්නේ. බබාගේ කෑම එකත් හදලා මගේ සුප් එකත් හදලා උයන්න ගත්ත භාජන ටික සෝදනවා. මොකද එතකොට උදේට හරි පහසුයි කිචන් එක ක්ලීන් කරගත්තාම. ඔයාලත් දන්නවනම් චූටි බබාලගේ රෙසිපි ටිකක් යටින් කමෙන්ට් කරලා යන්න. ඊට පස්සේ රූම් එකේ ඇඳත් පොඩ්ඩක් හදාගන්න. පොඩි මෑන්ගේ නයිට් කිට් එකත් රෙඩි කරගෙන ගියා. මොකද අර වුෂ් දාලා එහෙමම නිදි කරන්න ඕනේ කෑම කවලා. තව දෙයක් අනිවාර්යෙන් වතුර බොන්න අමතක කරන්න එපා. ඒ වගේම මම දිගට vlog දානවා කිව්වට ළමයි ඇත්තටම තියෙන වැඩත් එක්ක වෙලාවකට අමතක වෙනවා. ස්පෙෂල් මොන හරි තිබ්බොත් අනිවාර්යෙන් මිස්සාර vlog එකක් අරන් එන්න. මෙන්න මේ විදිහට මම කිචන් එක පොඩ්ඩක් ක්ලීන් කරා. එතකොට උදේට හොඳට දවස් පටන් ගන්න පුළුවන්. එළිය තියාගෙන පොඩි බෑන් එක කවලා පොඩි බෑන්ම ඇතර දැම්ම නිදි කරන්න. මේ ඉතින් උදේ නැගිට්ටට පස්සේ හොඳටම එළි වෙලා ළමයි 7:00 විතර වෙලාව. ඊට පස්සේ බබාගේ බ්‍රෙක්ෆාස්ට් එකත් ලෑස්ති කරන්න ඕනේ. ඔයාලටත් තියෙන්නේ කන්න හොර බබෙත්. ඇත්තටම මම කරන්නේ එයා කන්න නැත්නම් ඒ කෑමක වෙන විදිහකට හරි හදලා කවන්න try කරනවා. නැතුව බෑනේ. තව දෙයක් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ තියෙන මගේ hair oil එක මම ඔයාලට දවසක් එක වීඩියෝ එක කිව්වා මගේ hair oil එක ගැන කියන්නම් කියලා. ඇත්තටම 100% result තියෙනවා. මගේ කොණ්ඩේ ඇත්තටම ගොඩක් දික් වෙලා තියෙන්නේ දැන්. අද ස්පෙෂල් වෙන දෙයක් නැති හින්දා මම මෙතනින් vlog එක නවත්තනවා. thank you ඔයගොල්ලෝ මගේ vlogs බලනවට. තව දෙයක් ළමයි මම මේ දවස්වල පොඩ්ඩක් try කරනවා. උදේ පාන්දර හිස් බඩ මද රස්නේ උණු වතුරට මීපැණි ලෙමනුයි දාලා බොන්න. මම try කරලා බලලා result එක කොහොමද කියලා කියන්නම්. එහෙනම් මාව subscribe කරන්න. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. bye.